හෙලෝ ගයිස්, අද මං ආවේ යාළුවොත් එක්ක එකතු වෙලා එකතු කරගනිපු ලස්සන මතක ටිකක් අරගෙන. ඉතින් අද මං අරගෙන ආවේ අපි අපේ අම්පාර යාළුවත් ගෙදර ගිහපු ගමනේ ලස්සන වීඩියෝ එකක්. කොළඹ ඉඳන් අම්පාරට බස් එකේ ගියොත් පැය 8ක වගේ දිග ගමනක් නිසා අපි හිතුවා ට්‍රේන් එකේ කැන්ඩි වලට ගිහින් කැන්ඩි වල ඉඳන් අම්පාරට බස් එකේ යන්න. ඉතින් අපි කොටුව ස්ටේෂන් එකෙන් අතර පිටත් වෙන ට්‍රේන් එකේ නුවරට ගියා. අපේ මේ ගමනට අපි යාළුවා 8ක් වගේ යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි කැම්පස් එකේ ප්‍රසන්ටේෂන්ස් ඊළඟට මිඩ් සෙමෙස්ටර් එක්සෑම්ස් වගේ දේවල් නිසා යාළුවෝ කීප දෙනෙක්ටම අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න බැරි වුණා. ඉතින් කොහොම හරි වුණත් අපි ප්ලෑන් කරපු විදිහටම අපි තුන්දෙනා මේ ගමන ගියා. මේ වෙලාවේ අනිවාර්යෙන් මේ යාළුවන්වත් ආදරෙන් මතක් කරන්න ඕනේ. එදා ට්‍රේන් එකේ අපි බලාපොරොත්තු වුණු තරම් ලොකු සෙනගක් හිටියෙත් නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වුණා ට්‍රේන් ජර්නි එකක ෆීලින් එක හරිම ලස්සනට විඳින ගමන් මේ ගමන යන්න. ට්‍රිප් එකක් යද්දී ගමනක් යද්දී ට්‍රේන් එකේ යනවා කියන හැඟීම වෙනම හැඟීමක්. මම හිතන්නේ අපි හැමෝම වගේ ට්‍රේන් ජර්නි එකකට හරිම කැමතියි. ඒකට යාළුවොත් එක්ක තුනම මේ ගමන තවත් ලස්සනයි. ඒ වගේම තමයි හැම සෙට් එකකම ඉන්නවා මේ වගේ ලස්සන ජර්නි එකකදී නිදාගන්න යාළුවෝ. තවත් පැත්තකින් ගත්තම අපට ට්‍රේන් ජර්නි එකකදී ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ නුවරින් ට්‍රේන් එකෙන් බැහැ ගන්න. මේ අපි ආපු ට්‍රේන් එක කැන්ඩි ස්ටේෂන් එකට එන උදේ 9:40 වෙද්දී. අපි තුන්දෙනා ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා කැන්ඩි බස් ස්ටෑන්ඩ් එකට යන්න තමයි මේ හදන්නේ. ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අම්පාරට බස් තියෙන වෙලාවල් ගැන විස්තර දැනගෙන අපි හිතුවා වෙලාව තියෙන විදියට නුවර චුට්ටක් ඇවිදිනවා කියලා. අපිට රෑ වෙනට කලින් අම්පාරට යන්න ඕනකම තිබුණ නිසා අපිට නුවර තරම් වෙලාවක් ගත කරන්න පුළුවන් වුණේ නැහැ. කොහොම හරි අපි නුවර වැව ළඟට ගිහිල්ලා එතනින් අපි සහස් වෙනට ගියා. දැන් මේ අපි ලෑස්ති වෙන්නේ සහස් වෙනින් අච්චාරු කන්න. කොහොම හරි පොර කාලා අච්චාරු ගත්තා. මම දුරටම දැක්ක මම ආසම පැණියඹරල අච්චාරු තියෙනවා. ඉතින් පොර කාලා කොහොම හරි අච්චාරු ගත්තා. මම ගත්තේ පැණියඹරල අච්චාරු එකක්, අයිෂි ගත්තේ පෙරළු අච්චාරු එකක්. මෙන්න මේ තමයි අපේ අච්චාරු කන්නේ නැති යාළුවා. මෙයා වටපිට බල හොයන්නේ එයාට කන්න මොනවද තියෙන්නේ කියලා. කොහොම හරි හොයලා එයාට අයිස්ක්‍රීම් එකක් ගත්තා. පස්සේ අපි අච්චාරුයි අයිස්ක්‍රීමුයි කාලා සහස් උයනෙන් එළියට එන්න ලෑස්ති වුණේ. සහස් උයනෙන් එළියට එද්දී අපිට හම්බුණා බර්නලා විකුණන අංකල් කෙනෙකුට. සහස් වෙනින් එළියට එන්න හදද්දී මම දැක්කා බබල් ටොයිස් විකුණන්න තියෙනවා. ඉතින් මගේ බබල් ටොයිස් කලෙක්ෂන් එකට තවත් අලුත් සමාජිකයෙක් මම එකතු කරගත්තා. ආසාව තිබුණත් වෙලාව ප්‍රශ්න නිසා අපිට පුළුවන් වුණේ නැහැ කැන්ඩි වල ඊතරම් වෙලාවක් නතර වෙලා ඉන්න. කොහොම හරි අපිට පුළුවන් වුණා හවස 6:00 වගේ වෙද්දී අපි උමේෂලාගේ ගෙදරට යන්න. පහුවෙනිදා උදේම අපි යාළුවගේ කාමරේ චුට්ටක් එහෙම ඇවිත්තා. පාරවල් වල දිගට සියඹලා පිරුණු ගස් එක පේලියට. ගොඩාක් උස ගස් නැති නිසා ලස්සනට හෙට අහස පේනවා. මේ ඉන්නේ අපි සමර මාමගේ කුඩේට ගියපු වෙලාවේ අපිට හම්බුණු බලු යාළුවා. ඉතින් අපි තව ටිකක් යාළුවගේ ගම වටේ ඇවිදලා ආයෙම පරක්කු නොවි යාළුවක් ගෙදරට ගියා. එදා රෑ අපේ යාළුවක් ගෙදර ධර්ම දේශනාවක් තිබ්බා. ඉතින් අපිට පුළුවන් විදියට ඒ වැඩ වෙනුවෙන් අපිට පුළුවන් උදව් කරා. යාළුවක් ගෙදරට අඩිය තියාපු වෙලාවෙ ඉඳලා අපිට කෑම්බීම් වලින් නම් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. අපි ගියපු දවසේ ඉඳලා එන දවස වෙනකම්ම යාළුවක් ගෙදර අපිට හරිම ආදරෙන් සැලකුවා.
අයිෂි ඔළුව උසලා බලන්න අයිෂි. අයිෂි ඔළුව උසලා බලන්න. එදා හවස අපේ යාළුවා අපි එක්කගෙන ගියා ඇලක නාන්න. ඉතින් ඒ ඇල ළඟ පාරෙන් එහා පැත්ත තිබුණ එක යායට විහිදෙන වෙල්යායක්. මේ පළාතේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආර්ථික ක්‍රමය තමයි වී වගාව. ඉතින් ඒක දිගට හැම තැනම යායට වෙල්යායවල්. අපි නාලා වෙල්යාය ටිකක් ඇවිදලා ෆොටෝස් අරගෙන ආපහු ගෙදරට ආවා. එදා රෑ තමයි යාළුවක් විතර ධර්ම දේශනාව තිබුණේ. ඉතින් ධර්ම දේශනාව වැඩ කටයුතු ධර්ම පිළිවෙලට සිද්ධ වුණා. ඉතින් දැන් මේ අපි තුන්දෙනා ලෑස්ති වෙන්නේ රාට කෑම කන්න. කැම්පස් එකේ වැඩවලින් චුට්ටක් නිදහස් වෙලා යාළුවොත් එක්ක මේ වගේ ගමනක් ඇවිල්ලා මේ විදියට නිදහසේ ඉති දැනෙන හැඟීම් පුදුමාකාර එකක්. තව කාලෙකින් අපි එක එක තැන්වල විසිරලා ගියාම අපේ ළඟ ඉතුරු වෙන්නේ මෙන්න මේ මතක විතරයි. ඉතින් මේ කාලේ අපි යාළුවොත් එක්ක සතුටින් ඉන්න ඕනේ. වෙන අවසරයි මේ මා හිතවත් මොකද්ද විශ්වවිද්‍යාල මිත්‍රයන්ගෙන්ද හැමෝගෙම අවසරයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගොඩාක් ස්තුති අපේ ගෙදර ආවට. මොකද දන්නවනේ දුර පහුවෙන්ද දවල් මහා සංඝරත්නයට දානෙකුත් යාළුවක් ගෙදර ලෑස්ති කරලා තිබුණා. ඉතින් දානේ වැඩ කටයුතුත් පිළිවෙලට කරගන්න අපිට පුළුවන් විදිය උදව් අපිත් කරා. දානෙන් පස්සේ අපි ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි කෑම බීම් වල රස විඳින්න. එහෙදි මම හරිම ආස කෑමක් හරිම රසට කන්න හම්බුණා. ඒ තමයි කුරහන් තලපත් එක්ක කව්පියෝදි. මම කව්පියෝදිත් එක්ක කුරහන් තලව කෑවේ පළවෙනි පාරට. මේ කම්බිනේෂන් එකේ නම් පුදුම රසක් තිබ්බේ. එදා හවස අපි ගියා වැරක නාන්න. අපි ගියේ නාමල්ලුවට. අපිත් එක්ක මේ ගමනට අපේ යාළුවාගේ ගමේ යාළුවොත් එකතු වුණා. අපි එතනට යද්දී හවස 4ත් පහු වෙලා. ඒ වෙලාවෙ එතන පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් මං කලිනුත් කිව්වා වගේ අපේ යාළුවොත් එක්ක ඉඳිද්දි මේ වගේ ලස්සන දේවල් මේ මතක වලට එකතු වුණාම ඒ මතක තවත් ලස්සනයි. කුමාරි නාන්න ගිහපු වෙලාවේ අපේ යාළුවොත් තම තමන්ගේ කුසලතා එක එක විදියට පෙන්වුවා. නාලි ඉවර වෙලා හැන්දෑව එතන ෆොටෝස් තුත් අරගෙන එතන ලස්සන විඳලා තමයි අපි ගෙදර ආවේ. එතන ඉර බහින වෙලාවේ නම් පුදුමාකාර ලස්සනක් තිබුණේ. කුමාරි අපි එතනින් එද්දී 7 විතර වෙලා. පස්සේ දවසේ උදේ අපි හිතුවා යාළුවා ගෙදරට වෙලා උදේ වරුව ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා. අවස අපි ගියා බුද්ධංගල රජමහා විහාරයට. මේ විහාරේ උඩට නැගගෙන යද්දී වාස පේන විදිය පුදුමාකාර ලස්සනක් තිබ්බේ. උඩට නැගලා විහාරයට ගියාම අපට ඇඟට වගේම හිතට පුදුමාකාර සහනයක් සැහැල්ලුවක් දැනුනේ.
ෆොටෝස් වලින් වීඩියෝස් වලින් පේනවටත් වඩා මෙතන හරිම ලස්සනයි. ඒ ලස්සන වගේම තමයි හරිම නිස්කලංක ගතියකුත් මේ විහාරේ තිබ්බා. ගල් තලාව දිගේ ඇවිදගෙන පහළට අපි ආයෙත් ආවා. අපි විහාරයෙන් එළියට එන පාරේ හරිම සිසිලසක් අපට දැනුනේ. ඉතින් එතනින් පස්සේ අපි ගියා සාම චෛත්‍ය ළඟට. අපි එතනට යද්දි හැන්දෑවේ 7ටත් ළඟයි. ඒ වෙලාවට එතන පුදුමාකාර නිස්කලංක ගතියක් නිදහසක් තිබුණේ. ඉතින් මං හිතුවා ඒ නිස්කලංක ගතිය ඔයාලට ස්වාභාවික විදිහටම විඳින්න සලස්වන්න. එදා රෑ බස් එකේ අපි අපහු කොළඹෙන් පිටත් වුණා. පහුවදා උදේ 6 වගේ වෙද්දී අපට පුළුවන් වුණා කොළඹෙන්න. රෑ බස් එකේ ගමනක් නිසා අපට ඒ තරම් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් කවදා හරි නිදහසේ මතක් කරන්න ලස්සන මතක ගොන්නක් එකට කරගෙන අපි ආපහු කොළඹ ආවා. ඉතින් මෙච්චර වෙලාවක් මාව අහගෙන මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ආදරේ. ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න.